කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න වෙත කියලා හිතනවා. අද අපි කරන්නේ පෙඩිකියුර් එකක්. එහෙනම් යමු වීඩියෝ එකට. අපේ එදිනදා ජීවිතයේදී අඩුම අවධානයක් ලැබෙන්නේ අපේ කකුල් වලට. ලැබෙන්නේම නැති තරම්. ඔයාලා අහලා තියෙනවද? ඇවිද්දපය දහස් වටී කියලා කියනවා. ඒ තරම්ම වටින, ඒ තරම්ම ඇවිදින ඒ කකුල් දෙක ගැන ඔයාලා මොන තරම් සැලකිල්ලක් දක්වනවද? මූණට දක්වන සැලකිලි සත්කාරවලටත් වඩා දෙගුණයක් කකුල් දෙකට සත්කාර කරන්න ඕනේ. ඔයාගේ බාහිර පෙනුම මනින තවත් සාධකයක් තමයි කකුල් වල පිරිසිදුකම කියන්නේ. ඔයාගේ මේකප් එක, ඇඳුම ගැන, පෙනුම ගැන හිතනවා වගේම ඔයාගේ කකුල් වල පෙනුම ගැනත් හිතන්න ඕනේ. මූණට ලස්සනට මේකප් දාලා ලිප්ස්ටික් ගාලා ඉන්න වගේ කකුල් වල නියපොතු වල කුණු තියනවා නම් වැඩක් නෑනේ. කකුල් වල කොරළ පිරීලා කිසිම තෙතමනයක් නැතුව මරණු සමයවත් කරන්නේ නැතුව තිබ්බම බලන අයට ඒක අප්‍රසන්නයි. එහෙම බලද්දී අපිට අපහසුයක් දැනෙනවනේ. ඉතින් මූණට හොඳම දේ ස්කින් කෙයාර්, ග්ලෝවිං ට්‍රීට්මන්ට්, ෆේෂියල් කරනවා වගේ ෆුඩ් කෙයාර් රූටින් එකක් අද ඉඳන් ෆලෝ කර. සතියට සැරයක් එහෙම නැත්නම් දෙකක් ගෙදරදිම පෙඩිකියුර් එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙමත් නැත්නම් මාසෙකට සැරයක් හොඳ විශ්වාසවන්ත සැලොන් එකකින් පෙඩිකියුර් එකක් කරගන්න. මොකද ඔයා තනියම කරගන්නට වඩා දෙයක් එතනදි කරනවා. කකුල් දෙක පිරිසිදු වෙනවා විතරක් නෙමෙයි. එයාලා කකුල් හොඳට මසාජ් කරනවා. කකුල් වල තියෙන නිලවලට හොඳ උත්තේජනයක් ලැබලා දෙනවා. කකුල් වලට සනීපයක්, සුවයක් ලැබෙනවා. රුධිර ගමනාගමනය වැඩි වෙනවා. මානසික කායික සැහැල්ලුවක් දැනෙනවා. ගෙදරදීම පෙඩිකියුර් එකක් කරනවා නම් මේ වගේ මද උණුසුම් වතුර භාජනයකට කකුල් දෙක දාලා ටික වෙලාවක් මෙහෙම පෙඟෙන තියන්න. මේ මද රස්න වතුර එකට ඔයගලන්ට දෙහි පෙති කීපයක්, ඔයගලන් පාවිච්චි කරන ෂැම්පූ හරි නැත්නම් බොඩි වොෂ් ටිකක්, ලුණු සල්පයක්, ග්ලිසරින් බින්දු කීපයක් එකතු කරගන්න පුළුවන්. මේකට කියන්නේ ෆුඩ් ෆයිල් එකක්. මේක ෆැන්සි ෂොප් වල ඔයගලන්ට ගන්න පුළුවන්. මේ වෙනුවට ඔයගලන්ට පියුමික් ස්ටෝන් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කකුල් වල තියෙන රළු තැන් හොඳට මැද ගන්න. යටිපතුලේ තියෙන හાર્ඩ් ස්කින් එක එහෙම නැත්නම් තද ඝනකම් සම කකුල් පැලිච්ච අයට මෙන්න මේ වගේ ෆුඩ් ෆයිල් එකකින් හොඳට ෆයිල් කරගන්න පුළුවන්. දියවැඩියාව එහෙම තියෙන කෙනෙක් නම් ඊට වඩා ඔයගොල්ලන් කකුල ගැන සැලකිලිමත් වෙන්න. නිතර කකුල් දෙක පිරිසිදුවට තියාගන්න බලන්න. තුවාල එහෙම තියෙනවා නම් ඒවට හරි විදියට ප්‍රතිකාර කරගන්න. කකුල් වල දිරීය, බැක්ටීරියා එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන්ස් ඇති වෙන්න පුළුවන්. ඒව ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. මේ තියෙන්නේ පෙඩිකියුර් එකක් කරගන්නවා නම් අපිට අවශ්‍ය වෙන ටූල්ස්. මම අද nail polish remover විදියට පාවිච්චි කරන්නේ ඇසිටන් එක. ඔයාලට මේ වෙනුවට nail polish remover පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දාන සපත්තු සිරප්පු ගැන හොඳ අවධානයක් දෙන්න. ටිකක් ගණන් වැඩි වුණත් සුව පහසු කල් පැවැත්ම වැඩි ඒවා පාවිච්චි කරන්න. කකුල් වලටත් සනීපයිනේ. දැන් මම මේ කරන්නේ nail cutter එකෙන් මම කැමති shape එකට කපා ගන්න එක. nail shapes කිව්වම ප්‍රධාන nail shapes වර්ග 3ක් තියෙනවා. කකුල් වල ඇඟිලි වල නම් square shape එකට කපන එක තමයි ගොඩක්ම හොඳ. ඕගොල්ලන් කාට හරි ingrown nails ඒ කියන්නේ nail එක ඇතුළට වැවෙනවා නම් අන්න එහෙම අය විශේෂයෙන්ම කපන්න ඕන square shape එකට. දැන් මං nail එක buff කරනවා. මේ වගේ nail file එකක් අරගෙන
ඔයගලන්ට කලින් කට් කරගත්ත ෂේප් එක ලස්සනට හදාගන්න පුළුවන්. මේ පෙඩිකියුර් ටූල්ස් එච්චර ගණන් වෙන්නේ නැහැ. ෆැන්සි ෂොප් වලින් උනත් ගන්න පුළුවන්. මේකට කියන්නේ සයිඩ් වෝල් කටර් කියලා. මේක නම් ටිකක් කැපෙනවා. මේක පුරුදු නැති කෙනෙක් නම් පාවිච්චි කරේ නැතුණාට කමක් නැහැ. මේකෙන් නේල් එක දෙපැත්තේ තියෙන ඝනකම් වෙච්ච ස්කින් එක කට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට. මේ ගෙදරදී කරද්දී සැලොන් එකේ වගේ අපිට කියුටිකල් කට් කරන්න අමාරුයි. කියුටිකල් එක කට් කරන්න හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන. ඒක නිසා මම අද ඔයගලන්ට ඒක පෙන්නන්නේ නැහැ. මේක ගෙදරදී කරගන්න එකක්නේ. ඔයගලන්ට පේනවද මගේ නේල් එකේ ෆංගි එකක් වගේ හැදෙන්න ඇවිල්ලා තියෙනවා? ඒ ඇයි දන්නවද? මම අන්තිමට නේල් පොලිෂ් ගාද්දි බේස් කෝට් එක ගෑවේ නැහැ. ඒ වගේම තමයි රිමූව් කරන්නත් ටික දවසක් ගියා. අන්න ඒ නිසා තමයි මගේ නේල් එකේ ඒ වගේ ෆංගි එකක් හැදෙන්න වගේ ඇවිල්ලා තියෙන්නේ. මම මේක දැන් හොඳ කරගන්න කැන්ඩි සෝල් එක පාවිච්චි කරනවා. දැන් මම මේ කරන්නේ කකුල් දෙක හොඳට ස්ක්‍රබ් කරගන්න එක. මම මේකට පාවිච්චි කරේ කෝපි. ඔයගලන් දන්නවනේ කෝපි ස්ක්‍රබ් එක හදන හැටි. කකුල් වල තියෙන මැරුණු සම ඉවත් කරලා දීප්තිමත් පෙනුමක් මේ කෝපි ස්ක්‍රබ් එකෙන් ලැබෙනවා. මේ විදියට උඩු අතට කවාකාරව පිරිමදින්න ඕන. කොයිම වෙලාවකවත් තදින් අතුල්ලන්න යන්න එපා. මේකට සීනි පාවිච්චි කරනවනේ. සීනි නිසා සීරෙන්න පුළුවන්. ස්ක්‍රබ් එක හොදලා මං දැන් යන්නේ පැක් එක දාන්න. මං මේ පැක් එක හදන අරගෙන තියෙන්නේ මුදෝපු කිරි. ඔයගොල්ලන්ට ඒ වෙනුවට යෝගට් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ පැක් එකට කහ එකතු කරගනිද්දී කහ ගොඩක් දාන්න යන්න එපා. එහෙම වුණොත් අපේ කකුල් දෙක කහම කහ පාට වෙනවා. දැන් මං කරන්නේ මොයිස්චරයිස් කරන එක. මගේ කකුල් දෙකේ ස්කින් එක ටිකක් ඩ්‍රයි. අන්න ඒ නිසා මං ගොඩක් වෙලාවට මගේ මොයිස්චරයිසර් එකට ග්ලිසරින් බිඳු දෙකක් කලවම් කරලා තමයි ආලේප කරන්නේ. ඉතින් දැන් අන්තිමටම මං කරන්නේ බේස් කෝට් එක දාන එක. මං කිව්වනේ බේස් කෝට් එක නොගෑවුවොත් වෙන්න පුළුවන් දේවල්. නේල් පොලිෂ් පාවිච්චි කරන කෙනෙක් නම් බේස් කෝට් එක කියන්නේ අනිවාර්ය දෙයක්. නේල් එක ආරක්ෂා වෙන්නේ බේස් කෝට් එකෙන්. ඉතින් මේ වගේ ලස්සන කකුල් දෙකක් ගන්න ඔයගොල්ලන්ටත් පුළුවන්. හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. අනේ මං කැත්තයි මොනතරම් ට්‍රීට්මන්ට් කරත් වැඩක් නැහැ. තාම මේ විදියමයි කියලා හිතන එක නතර කරන්න. මුලින්ම වාගේ ආකල්පමය වෙනසක් ධනාත්මක වෙනසක් ඇති කරගන්න. මොකද මේ ලෝකේ ඔයා වගේ කෙනෙක්ට ඉන්නේ ඔයාම විතරයි. කණ්ණාඩියෙන් උනත් මුණ බලන හැම වෙලාවකම ඔයා ලස්සනයි කියලා හිතන්න. උදේට දවල්ට ඒ වගේ එළියට යද්දී මූණට සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා වගේම කකුල් වලටත් සන්ස්ක්‍රීන් ටිකක් ගන්න පුරුදු වෙන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝකින් හම්බ වෙමු. හැමදාම වගේ මාව බලනවට මට ආදරය කරනවට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.